ප්‍රසිද්ධ රංගන ශිල්පිනී දේශානි නෙහාරා පසුගිය දින රාත්‍රියේ සිය ෆේස්බුක් යනුමේ ආන්දෝලනාත්මක පෝස්ට් එකක් පළ කරලා තිබුණා. ඒ තම පෙම්වතා වුණු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි හා සම්බන්ධවයි. පසුගිය කාලේ සමාජයට විහිළුවක් වගේ පැවති මේ ආදර සම්බන්ධතාවය ගොඩක් තැන්වල උපහාසාත්මක විදිහට කතා බහට ලක් වුණා. ඒ මොකද කියනවා නම් දේශානිට වඩා ඉසුරු බෙහෙවින්ම වයසින් වැඩි කෙනෙක් වූ නිසායි. ඉතින් ඔවුන් සමාජයේ මොන කතා කියවත් බොහොම ටික කාලයක් පෙන්වතුන් ලෙස ජීවත් වුණා පමණක් නොවේ. ඔවුන් දෙදෙනා එකට සහභාගී වුණු විශේෂ අවස්ථා පවා ප්‍රසිද්ධ මාධ්‍යයට පළ කරලා තිබුණා. කොහොම නමුත් පසුගියදා සිය ෆේස්බුක් යනුමේ දේශානි පළ කර තිබූ පෝස්ට් එක හා සම්බන්ධ YouTube නාලිකාවක් සමග සිදු කළ සාකච්ඡාවකදී ඇය නිල වශයෙන් එම සම්බන්ධතාවය නවතා දැමූ බව ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඇය ජීවිතයේ ගත්ත වැරදි තීරණය සම්බන්ධ පසුතැවීමකින් යුතුව ඇය එහිදී කතා කරලා තිබුණා වගේම ආදරෙන් ඇය අන්ධ වී සිටි බවත් හරි වැරද්ද නිසියාකාරව නොපෙනුණු බවත් ඒ වෙද්දී ඇය පවසලා තිබුණා. ඒ වගේම එක හිතක් නැති පිරිමි හිතකට ආදරය කරාම අවසානයේදී සිද්ධ වෙන විවේචන අපහාස සියල්ල මැදින් තම ජීවිතයේ ඉදිරියට යන්න ගත තීරණය පිළිබඳව ඇය පවසලා තිබුණා. තවද එම ලිපියේ සඳහන් කරලා තිබුණු විදිහට ඉසුරු තමන් එක්ක සම්බන්ධතාවය පවත්වන අතරේ තවත් කාන්තාවන් සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවත් සඳහන් කරලා තිබුණා. තවද තම ජීවිතේ තමාට වටිනම දේ ඇයට අහිමි වූ බව සඳහන් කර තිබුණා. ඇය වටිනා දේ ලෙස සඳහන් කර ඇත්තේ ඇයගේ රැකියාව හා සම්බන්ධව විය හැකියි. මොකද මම එහෙම කියන්නේ ඇය රංගන ශේෂ්ත්‍රයට එද්දී ගුවන් සේවිකාවක් විදියට කටයුතු කළත් ඉසුරු නිසා එම වෘත්තියෙන් ඇයට ඉවත්වීමට සිදු වූ නිසායි. කොහොම නමුත් මේ සම්බන්ධතාවය පටන් ගනිද්දිම තාරින්දි පවා ඉසුරු පිළිබඳව අනතුරු ඇඟවුවත් ආදරෙන් අන්ධ වුණු දේශානිට ඒ පිළිබඳ හරි වැටහීමක් නැති වූ බවයි ප්‍රේක්ෂකයන් පවසන්නේ. දේශානි පිළිබඳ මේ විදියට කතා කරද්දී ඉසුරු නම් මේ වෙනතෙක් මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කරලා නැහැ. ඉතින් මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.